22 වෙනි ප්‍රශ්නේ ඔය රේඩියෝ එකේ ඉඳලා මීටර එකක් දුරදී ඩෙසිබල් 40යි කියනවා. කනට ඇහෙන උපරිම තීව්‍රතා මට්ටම ඩෙසිබල් 20යි කියලා කියනවා. එහෙනම් රේඩියෝ එක අහන්න පුළුවන් උපරිම දුර ප්‍රමාණය. එතකොට දුර සහ තීව්‍රතා මට්ටම අතර නෙමේ සම්බන්ධතාවය තියෙන්නේ. තීව්‍රතාවත් එක්ක තීව්‍රතාව සමානයි උපකරණයේ ධ්වනි ක්ෂමතාව පිටීම 4r වර්ගය. ඒ නිසා අපි කියනවා I සමානුපාතිකයි 1යට r වර්ගය කියලා. p සහ 4y නියත නිසා. එහෙනම් අපිට දුරක් හොයන්න නම් තීව්‍රතාවක් හොයාගන්න ඕන. තීව්‍රතාව මට්ටම භාවිතා කරලා. එහෙනම් මීටර එකක් දුරදී තීව්‍රතා මට්ටම 40යි. එහෙනම් මීටර එකක් දුරදී තීව්‍රතාව හොයාගන්න ඕන. තීව්‍රතා මට්ටම සමානයි 10යි ලඝු 10 පාදයට I බෙදීම I not. තීව්‍රතා මට්ටම 40ක් වෙද්දී තීව්‍රතාව කොච්චරයිද? මේකට මේ කැපෙනවා 10 වෙනි බලය සමානයි I බෙදීම I not. එනිසා තීව්‍රතා මට්ටම 40ක් වෙද්දී තීව්‍රතාව කියන්නේ 10 I not. එහෙනම් මේ විදිහටම තීව්‍රතාව 20ක් වෙද්දී තීව්‍රතා මට්ටම 20ක් වෙද්දී තීව්‍රතාව එන්නේ ඕනේ 10 I not. I1 I2. දැන් අපි පාවිච්චි කරමු I සමානුපාතිකයි r වර්ගය. සමානුපාතිකයි r වර්ගය කියන එක නිසා මේක දෙන්න. අචලා ප්‍රශ්නෙකදී අපි සමානුපාතික දාලා සුළු කිරීමක් කරන්නේ. නමුත් මේකදී කරනවා. දැන් I කියලා කියන්නේ පළවෙනි අවස්ථාවට ගමොත් 10 I not සමානුපාතිකයි 1යට r වර්ගය කියන්නේ පළවෙනි අවස්ථාවේදී දුර මීටර 1යි. දෙවෙනි අවස්ථාවේදී 10 I not සමානුපාතිකයි අපි ඒ දුර දන්නේ නැහැ. එතකොට මේක 2 මේක 1 නම් 1 බෙදීම 2. එතකොට I not කැපෙනවා 10 2ක් වෙනවා. එහෙනම් 10 2 සමානයි r වර්ගය r සමානයි 10. තුන්වෙනි උත්තරේ